රැඳෙන්නේ කොහොමද ලෙක්ස් ලියුව ආයතනේ. ඉතින් අපි හැමෝම දන්නවා රටේ මොන වගේ තත්ත්වයක්ද උදා වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ ආපදා තත්ත්වයට අපේම සහෝදරියන් මාර්ගය වෙලා ඉන්නවා. ඉතින් ඒ වෙනුවෙන් ඔවුන්ට අපේ යුතුයකම් ඉෂ්ට කරන්න ලෙක්ස් ලියුව ආයතනය විසින් සූදානම් කරලා තියෙනවා වේලි ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න. ඉතින් මේ වේලි ආහාර සහ අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය විෂයාකාරව බෙදා දීම සඳහා අපි මනුෂ්‍ය දෙන්නත් සමග සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වේලි ආහාර සහ අනිකුත් ද්‍රව්‍ය විෂයාකාරව ප්‍රවාහනය සඳහා දැන් අපි සූදානම් කරලා තියෙනවා. අපි දැන් ඉන්නේ දෙරණ ආයතන පරිශ්‍රයේ. ඉතින් ලෙක්ස් ලියුව ආයතනය විසින් පිළිවෙල කරගත්තේ වියලි ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය අපි පිළිවෙලින් මනුෂ්‍ය දෙන්න වැඩසටහනක බාර දීම සිදු කරා.